මෙන්න මෙහෙම එනවා තමයි කාණ්ඩ කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න මේක පටලවා ගන්න එපා. හොඳේ. මෙන්න මෙහෙම තිබ්බොත් මේක කාණ්ඩය. එකම කාණ්ඩයේ මූලද්‍රව්‍ය කියලා කියන්නේ මේ කාණ්ඩය. මේ තියෙන කාණ්ඩ. මේ මෙහෙට තමයි ආවර්ත යන්නේ. ආවර්ත යනවා කියලා කියන්නේ මෙහෙම ආවර්ත කියලා දැම්මට හරිද? ආවර්ත කියලා කියන්නේ මේ ආවර්ත කියලා මෙහෙම දැම්මට පස්සේ ඒ කියලා කියන්නේ මේ තියෙන්නේ මේ ආවර්ත කියන එක තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. හරිද? ඒක හොඳම මතක තියාගන්න මේක තමයි කාණ්ඩය කියලා කියන්නේ. තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය, හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය, ඊට පස්සේ මේ අටවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. හරිද? ඊට පස්සේ මේවා තමයි කාණ්ඩ. මේවා තමයි කාණ්ඩ කියලා කියන්නේ. හරිද? කාණ්ඩ. හොඳට මතක තියාගන්න ඕවා පටලවා ගන්න ඔයාලා. හොඳේ? මේවා ඇවිල්ලා කාණ්ඩ. හරි. ඊට පස්සේ ආවර්ත කියලා කියන්නේ මොනවද? මෙන්න මේවා තමයි පුතේ ආවර්ත. මේවා ඇවිල්ලා ආවර්ත. මෙන්න මෙහෙම ඒවා ආවර්ත. හරි. එතකොට මේ ඒකින්ද තමයි මෙතන තියෙන්නේ මේ තිරස්පේලි ආවර්ත තිරස්පේලි කාණ්ඩ. මේ තියෙන තිරස්පේලි මේ තිරස්පේලි මොනවද? ඒක කාණ්ඩ. මේ තියෙන කාණ්ඩ තිරස්පේලි කාණ්ඩ. තිරස් මෙහෙම යන්නේ ඒවා මොනවද? ආවර්ත. එහෙනම් පුතේ ආවර්තය 1 2 3 4 විදිහට තමයි ආවර්ත හඳුන්වන්නේ. කාණ්ඩ හඳුන්වන්නේ මේ රෝම ඉලක්කම් වලින් 1 2 3 4 5 6 7 8 කියලා කාණ්ඩ හඳුන්වනවා. හරි හොඳට මතක තියාගන්න ඔය කාණ්ඩයේ ආවර්තය පටලවා ගන්න එපා. ආවර්ත නම් මෙහෙම මොනවද? තිරස්ව ආවර්ත තිරස්ව මොනවද ඉන්නේ? තිරස්ව ඉන්නේ කාණ්ඩ. හරි කාණ්ඩ ලකුණු කරන්නේ රෝම ඉලක්කම් වලින් ආවර්ත ලකුණු කරන්නේ මොනවද? සාමාන්‍ය හින්දු අරාබි ඉලක්කම් වලින්. හරි. හරි. ඊට පස්සේ මූලද්‍රව්‍ය වලට ආවර්ත වලට බෙදන්නේ කොහොමද? ආවර්ත වලට බෙදුවේ කොහොමද? මූලද්‍රව්‍යයක් ඇයි මූලද්‍රව්‍ය ටික කොහොමද ආවර්ත වලට බෙදුවේ කියන කාරණේ තමයි ඊළඟ කතා කරන්න තියෙන්නේ. මූලද්‍රව්‍යයක් මොන පදනමකින්ද ආවර්ත වලට බෙදලා තියෙන්නේ? කියන්නේ මේ ආවර්ත කියලා තියෙන මේවනේ. මෙහෙම ආවර්තයකට මේ එකම ආවර්තයක හදනක මේ ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් මේ සෙට් එක මේ තනි ආවර්තයකට ආවේ ඇයි? මේ සෙට් එක සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ඒ සෙට් එක ඇයි තනි ආවර්තයකට ආවේ කියන කාරණය තමයි දැන් ඔයාලට කතා කරන්න තියෙන්නේ. ඒවත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඇයි එහෙම තනි ආවර්තයකට ආවේ සෙට් එක? ඒක තමයි මෙන්න මේ හේතුව. යම් මූලද්‍රව්‍යයක් අයත් වන්නේ ආවර්තාවකගේ කුමන ආවර්තයකට යන්න තීරණය කරන්න පුතේ. එම මූලද්‍රව්‍යයේ පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතිනා වූ ශක්ති මට්ටම් නැත්නම් කවච ගානෙන්. ඔයා හිතන්නකෝ පළවෙනි ශක්ති මට්ටමේ විතරක් ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඒ කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන එකක් හෝ දෙකක් පමණක් පරමාණුක අන්තර්ගත වෙනවා නම් එයා අයත් වෙන්නේ පළවෙනි ආවර්තයට. ඊට පස්සේ ඊළඟට පළමු හා දෙවන ශක්ති මට්ටම් වල පමණක් ඉලෙක්ට්‍රෝන පවතිනවා නම් එයා ඇති වෙන්නේ දෙවනි ආවර්තයට. පළමු දෙවන සහ තුන්වෙනි කියන ශක්ති මට්ටම් තුනේම ඒ කියන්නේ තුනම පිරෙන්න ඕනේ. තුනේම ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ තුනේම ඒ කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකක් තිබ්බත් එයා ඇති වෙන්නේ තුන්වෙනි ආවර්තයට. පළමු දෙවන තුන්වෙනි සහ හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පවතිනවා නම් අපි කියනවා එයා ඇත් වෙන්නේ හතරවෙනි ආවර්තයට කියලා. හරිද? හරි. දැන් ඔයා බලන්නකෝ මෙන්න මේක මෙන්න මේ වගෝ බලන්න පුතේ ඔයාලට තේරෙනවා එතකොට හොඳට. හයිඩ්‍රජන් එයාගේ පරමාණු ක්‍රමාංකය 1යි, හීලියම් 2යි, ලිතියම් 3යි. හරිද? ඕවම තමයි පරමාණු ක්‍රමාංකය නේ. ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තව පවතින මෙහෙමයි. පළවෙනි මේකේ ගත්තොත් හයිඩ්‍රජන් ගත්තොත් එකේ පළවෙනි ශක්ති මට්ටමේ තමයි ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ. දෙක ගත්තොත් හීලියම් එයාගේ පළවෙනි ශක්ති මට්ටමේම ඉලෙක්ට්‍රෝන දෙක පිහිටනවා. එච්චරයි. ඊට පස්සේ ලිතියම් ගත්තොත් එයා 3 පරමාණු ක්‍රමාංකය ටික මම මෙතනින් දාගෙන යන්නම්. හයිඩ්‍රජන්ගේ 1යි, හීලියම්ගේ 2යි, ලිතියම්ගේ 3යි. 3 නම් පුතේ පිහිටන්නේ පළවෙනි එකේ 2යි, ඊටු එකේ 1 පිහිටනවා. බෙරිලියම් 4යි. එහෙනම් පළවෙනි එකේ 2යි, ඊටු දෙක දෙවෙනි එකේ පිහිටනවා. ඊට පස්සේ බෝරෝන්ගේ 2යි, මේ බෝරෝන්ගේ 5යි. එහෙනම් පළවෙනි එකේ 2ක් පිහිටනවා, ඊටු 3 දෙවෙනි එකේ පිහිටනවා. කාබන්ගේ 6යි, ඊටු පළවෙනි එක 2, දෙවෙනි ඊටු 4 මේ දෙවෙනි එකේ. ඊට පස්සේ නයිට්‍රජන්ගේ 7යි, පළවෙනි එක 2, ඊටු 5 දෙවෙනි එකේ. ඊට පස්සේ ඔක්සිජන්ගේ 2යි, මේ 8යි, පළවෙනි 2 පළවෙනි එකේ, ඊටු 6 දෙවෙනි එකේ.
ඊට පස්සේ ෆ්ලෝරින්ගේ 9යි පළවෙනි දෙක පළවෙනි ශක්ති මට්ටමේ ඉතුරු ඉලෙක්ට්‍රෝන 7 දෙවෙනි ශක්ති මට්ටමේ. නියෝන්ගේ 10යි පළවෙනි දෙක පළවෙනි ශක්ති මට්ටමේ ඉතුරු 8ම දෙවෙනි ශක්ති මට්ටමේ. ඊට පස්සේ සෝඩියම්ගේ 11යි පළවෙනි දෙක පළවෙනි ශක්ති මට්ටමේ දෙවෙනි 8යිනේ තියන්න පුළුවන් දෙවෙනි එකේ. එහෙනම් දෙවෙනි 8 දෙවෙනි ශක්ති මට්ටමේ එහෙනම් දෙකේ තියෙනවා 10ක් ඉතුරු වෙලා තියෙනවා එකක් ඒක තුන්වෙනි ශක්ති මට්ටම. එහෙනම් මොදේ මේ දක්වා මම කතා කළා හයිඩ්‍රජන් හීලියම් ඒ දෙකේම තියෙන්නේ ශක්ති මට්ටම් හයිඩ්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන එක තියෙන පළවෙනි ශක්ති මට්ටමේ හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ ඒක තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේවා මොකද ඒක තුල පළවෙනි ශක්ති මට්ටම තුල ඉලෙක්ට්‍රෝන දෙකක් පිහිටන්න පුළුවන් හින්දා හීලියම්ගේ තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේමයි. එහෙනම් එයාගේ හයිඩ්‍රජන් වල තියෙන්නේ ශක්ති මට්ටම් 1යි හයිඩ්‍රජන් වල තියෙන්නේ ශක්ති මට්ටම් වල 1යි හීලියම් තියෙන්නේ ශක්ති මට්ටම් 1යි. එහෙනම් හයිඩ්‍රජන් සහ හීලියම් අයත් වෙන්නේ මොන ආවර්තයටද? පළවෙනි ආවර්තයට මේ දෙක අයිති වුණා. ඊට පස්සේ ඊළඟට අපි ගන්නවා ලිතියම් ගත්තොත් පුතේ එයා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඉතුරු ඉලෙක්ට්‍රෝනේ තමයි මෙන්න මේ දෙවෙනි ශක්ති මට්ටමට දාන්නේ නම් එයාගේ තුන්වෙනි ඉලෙක්ට්‍රෝනේ මෙන්න මේකේ තියෙනවා. එහෙනම් එයාගේ ශක්ති මට්ටම් කීයක් ඕපන් වෙලා දැන් තියෙන්නේ එකකුයි දෙකකුයි තියෙනවා. එහෙනම් එයා යත් වෙන්නේ දෙවෙනි ආවර්තයට. බෙරිලියම් ගත්තොත් 1යි එයා ඇවිල්ලා 4යි. එහෙනම් 2යි. එහෙනම් එයා යත් වෙන්නේ ශක්ති මට්ටම් දෙකක් තියෙනවා මේකේ දෙවෙනි ආවර්තයට. ඊට පස්සේ බෝරෝන් ගත්තොත් 2යි 3යි. ඊට පස්සේ කාබන් ගත්තොත් 2යි 4යි. ඊට පස්සේ නයිට්‍රජන් ගත්තොත් 2යි 5යි. ඊට පස්සේ පුතේ ඔක්සිජන් ගත්තොත් 2යි 6යි. ඊට පස්සේ ෆ්ලෝරින් ගත්තොත් 2යි 7යි. නියෝන් ගත්තොත් 2යි 8යි. හරිද? ඒතර ඔන්න ඔය විදිහට නියෝන් දක්වා 2යි 8 දක්වාම ඔන්න දෙවෙනි ආවර්තය තමයි. ඒ කියන්නේ නියෝන් දක්වාම පුතේ මෙතන තියෙන්නේ ශක්ති මට්ටම් 2යි. ඊට පස්සේ නියෝන් පෙන්නට පස්සේ සෝඩියම් ආවට පස්සේ පුතේ තියෙනවා 2යි 8යි. මෙතන 2 තියෙනවා මෙතන 8 තියෙනවා. ඊළඟට තව ශක්ති මට්ටමක් ඕපන්ලා ඉතුරු ඉලෙක්ට්‍රෝන වෙන්නවා සෝඩියම්ගේ. හරි? එහෙනම් ශක්ති මට්ටම් කීයද? 1යි 2යි 3ක් ඕපන් වෙලා තියෙනවා. දැන් ශක්ති මට්ටම් 3ක් ඕපන් වෙලා තියෙනවා නම් පුතේ අනිවාර්යෙන් එයාත් වෙන්නේ තුන්වෙනි ආවර්තයට. එහෙනම් සෝඩියම්ගේ ඉඳන් තව 8ක් දක්වා ඒ කියන්නේ මැග්නීසියම්ගේ 2යි 8යි 2යි ඊට පස්සේ ඊළඟට ඊට පස්සේ ඇලුමිනියම්ගේ 2යි 8යි 3යි ඊට පස්සේ සිලිකන්ගේ 2යි 8යි 4යි ඊට පස්සේ ෆොස්ෆරස්ගේ 2යි 8යි 5යි ඊට පස්සේ සල්ෆර්ගේ 2යි 8යි 6යි ක්ලෝරින්ගේ 2යි 8යි 7යි ඊළඟට ආගන්ගේ 2යි 8යි 8යි ඔන්න පුතේ මේකෙත් 8 පිරුණා. හරිද? ඒතර මේ ආගන් දක්වාම හරිද? සෝඩියම්ගේ සිට ආගන් දක්වාම මේ 8ම හරිද? 8ම අයිති වෙන්නේ තුන්වෙනි ආවර්තයට. මොකද තුනේ මේ ඒ 8ේම ඕපන් වෙලා තිබ්බේ තුන්වෙනි ශක්ති මට්ටම පමණයි. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරලා දෙවෙනි ශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරලා තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන යම් ප්‍රමාණයක් පිරලා තිබ්බා. ඔය 8ේම. හරිද? ඊපස්සේ මේ අවසාන වශයෙන්ම ආගම් දක්වා එනකොට සම්පූර්ණයෙන්ම ඔය ශක්ති මට්ටම ටික පිරලා තියෙන්නේ සම්පූර්ණයෙන් පිරලා ඉවරයි. පොටෑසියම් වෙනකොට 2යි 8යි 8යි 1යි. කියන්නේ එයාගේ 19ක් තියෙන හින්දා 2යි 8යි 8යි තිබ්බා 10 මෙතන ඉතුරු වෙන්නේ එතකොට 18යි. එහෙනම් පුතේ ඉතුරු ඉලෙක්ට්‍රෝනය තියන්න ඔන්න තව ශක්ති මට්ටමක් ඕපන් වෙන්න ඕනේ. ඔන්න නම් ඕපන් වුණා තව ශක්ති මට්ටමක්. හරිද? ඕපන් වුණා තව ශක්ති මට්ටමක්. ඒ ශක්ති මට්ටම තුල තමයි පොටෑසියම්ගේ ඉතුරු ඉලෙක්ට්‍රෝනය පවතින. එහෙනම් ඕපන් වුණා ශක්ති මට්ටම් කීයක්ද? 4ක්. පොටෑසියම් ඉන්නකොට ඕපන් වුණා ශක්ති මට්ටම් 4ක්. එහෙනම් පුතේ මොකද්ද? පොටෑසියම් අයත් වෙන්නේ 4 වෙනි ආවර්තයට. එහෙනම් කැල්සියම්ගේ 20යි 2යි 8යි 8යි තව දෙකක් තියෙනවා. ඒ දෙක 4 වෙනි ශක්ති මට්ටමේ දානවා. එහෙනම් කැල්සියම්ගේ 20යි. එහෙනම් එයාගේ ඕපන් වෙලා තියෙනවා දැන් ශක්ති මට්ටම් 4ක්. එහෙනම් පුතේ 4 වෙනි ආවර්තයට අයත් වෙන්නේ. ওই විදිහට තමයි ආවර්තය කියන එක තීරණය වෙන්නේ. යම්කිසි
යම් කිසි මූල ද්‍රව්‍යයක ඕපන් වෙලා තියෙන ශක්ති මට්ටම් ප්‍රමාණය තමයි එයා අයත් වෙන ආවර්තය තීරණය වෙන්නේ. මේකෙදි ඔයාලට ඕපන් වෙලා තියෙන ශක්ති මට්ටම් කීයද කියලා ඉතින් මේක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වහම තේරෙනවා. හරිද? මේ එක ඉලක්කමක් නම් තියෙන්නේ ඒක තනි පළවෙනි ආවර්තය. මේව කොමාවක් දාලා ඉලක්කම් දෙකක් ලියලා තියෙනවා නම් මේ අවස්ථාවවලදී දෙවෙනි ආවර්තය. මේ විදිහට ඉලක්කම් තුනක් ලියවෙනවා නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තුන්වෙනි ආවර්තය. මේ විදිහට මේ ඉලක්කම් හතරක් ලියවෙනවා නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අන්න එයා හතරවෙනි අවස්ථාවේ. හතරවෙනි ආවර්තය. හරි? ඔය විදිහට තමයි ආවර්තය මොකක්ද කියන එක නිරූපණය කරන්න නැත්නම් හොයාගන්නේ. හරි ඊට පස්සේ හරි. ඊට පස්සේ කතා කරන්න තියෙනවා මූල ද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදන්නේ කොහොමද කියලා. හරි. දැන් ඔයාලා කියන්න බලන්න පුතේ මේ දක්වා කරපුවා තේරෙනවද කියලා? ගැටලුවක් නැතුව තේරෙනවද? මූල ද්‍රව්‍ය වල කාණ්ඩ වලට බෙදෙන්නේ. ඇයි මේ කාණ්ඩ වලට බෙදලා තියෙන්නේ මොකක් පදනම් කරගෙනද? දැන් මේ ආවර්ත වලට බෙදුනේ ඇයි? ආවර්ත වලට බෙදලා තියෙන්නේ පුතේ යම්කිසි මූල ද්‍රව්‍යයක තියෙනා වූ ශක්ති මට්ටම් ප්‍රමාණය. يعني ඉලෙක්ට්‍රෝන පැවතිලා තියෙන ශක්ති මට්ටම් කීයද? ඒ අදාළ ගානට තමයි නැත්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ඉලක්කම් කීයක් තියෙනවද කියන කාරණය මත තමයි මේ ආවර්ත වලට බෙදුනේ. දැන් කාණ්ඩ වලට බෙදුනේ කොහොමද? යම් මූල ද්‍රව්‍යයක් අතර කාණ්ඩය තීරණය වන්නේ එහි අවසාන ශක්ති මට්ටමේ තියෙනා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුවයි. හරිද? අවසාන ශක්ති මට්ටමේ තියෙනා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව මූල ද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදන්න පුළුවන්. එතකොට පුතේ අවසාන ශක්ති මට්ටමේ තියෙනා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මූල ද්‍රව්‍යයක අවසාන ශක්ති මට්ටමේ තියෙනා වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි කියනවා නැත්නම් ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා මොකද්ද? සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා හඳුන්වනවා. මොනවද? සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා හඳුන්වනවා. දැන් මෙතන බලන්නකෝ. අපි මෙතන මේ අවසානයේ යද්දී කැල්සියම්නේ. කැල්සියම්නේ පුතේ. කැල්සියම්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන. දැන් කැල්සියම් ගත්තොත් කොහමද? 2යි 8යි 8යි ඊට පස්සේ 2යි. එහෙමනේ කැල්සියම්. ඊට පස්සේ අවසාන ශක්ති මට්ටම කියන්නේ මේ හතරවෙනි ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට තමයි අපි කියන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා. මෙන්න මේ දෙක තමයි සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ. එතකොට ඔය විදිහට අවසාන ශක්ති මට්ටමේ තියෙනා වූ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මත තමයි ඒක ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තමයි එයා අයත් වන කාණ්ඩය තීරණය කරන්නේ. හරි. කොහොමද තීරණය කරන්න කියලා මම ඉස්සර කතා කරන්නම්. මෙන්න මෙහෙමයි කාණ්ඩය තීරණය කරන්නේ. හරි. ඊට කලින් ගත්තොත් සාමාන්‍යයෙන් පුතේ මූල ද්‍රව්‍යයක හරිද මූල ද්‍රව්‍යයක ගුණ රඳා පවතින නැත්නම් මූල ද්‍රව්‍යයක ලක්ෂණ රඳා පවතින්නේ ඒ මූල ද්‍රව්‍යයේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අනුව. ඔයා හිතන්නකෝ යම්කිසි මූල ද්‍රව්‍යයක් තියෙනවා ඒ මූල ද්‍රව්‍යයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් පවතිනවා කියලා. එතකොට පුතේ තවත් මූල ද්‍රව්‍යයක් තියෙනවා. ඒ මූල ද්‍රව්‍යයේත් පුතේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඔය හිතන්නකෝ මෙහෙම දෙක තියෙනවා. එක මූල ද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පරමාණු ක්‍රමාංකය 2යි. කවුද කියලා කියන්නේ 2යි. හරි? 2යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2 විතරයි. තව එකක් තියෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? 12යි. එතකොට වෙන්නේ 2යි 8යි 2යි. එතකොට මේ දෙන්නගේම අවසාන ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන දැන් මෙයාගේ තියෙන එක ශක්ති මට්ටමයි. එහෙනම් පුතේ ඒකනේ අවසාන ශක්ති මට්ටම මේකේ 2යි. මේකේ මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ 2යි. එතකොට පුතේ එහෙම අවසාන ශක්ති මට්ටමේ සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් පවතින මූල ද්‍රව්‍ය ගත්තොත් ඒවැ ගොඩක් දුරට සමාන ලක්ෂණ පවතින. හරිද? ඒක තමයි අපි කියන්නේ අර ආවර්තන නියමයෙන් කියලා කියන්නේත් ඒ ආවර්තන නියමයේ තියෙන පොදු හරය තමයි මේක. ආවර්තන නියමයේ දෙක කිව්වනේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව sorry මේ පරමාණු ක්‍රමාංකය අනුව පෙළ ගැහුවට පස්සේ සමාන මූල ද්‍රව්‍ය යම්කිසි ගණනකට පස්සේ නැවත සමාන මූල ද්‍රව්‍යයක් එනවා. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ගත්තොත් මේ යම්කිසි මූල ද්‍රව්‍යයකට
සමාන ලක්ෂණ සහිත මූලද්‍රව්‍ය 8න් 8 හම්බ වෙනවා. අද ඔයකේ මේ මොනවද මූලද්‍රව්‍ය 8න් 8 සමාන ගුණ සහිත මූලද්‍රව්‍ය හම්බ වෙනවා. එතකොට මේ ඒකට හේතුව තමයි මේ පරමාණු ක්‍රමාංකය කියන දේ. පරමාණු ක්‍රමාංකය කියන දේ තමයි මේකට හේතු වෙන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අදාළව අවසාන ශක්ති මට්ටමේ සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පැවතුනොත් ගොඩක් දුරට මේ වෙනස් පරමාණු අනිවාර්ය වෙනස් මූලද්‍රව්‍යනේ වෙනස් මූලද්‍රව්‍ය වල මේ විදියට අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගොඩක් දුරට සමාන වුණොත් ගොඩක් දුරට ඒවැ ලක්ෂණ සමානයි. හරි උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේක ලිතියම් සෝඩියම් පොටෑසියම් කියලා කියන පුතේ හරිද? ලිතියම් සෝඩියම් පොටෑසියම් කියලා කියන්නේ මොන කාණ්ඩෙද? පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් පමණක් පවතින මූලද්‍රව්‍ය. එතන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් පවතින මූලද්‍රව්‍ය වල ගුණ රසායනික ගුණ ගොඩක් දුරට එකින් එකට සමානයි. හරිද? මේ ලිතියම් සෝඩියම් පොටෑසියම් වල රසායනික ගුණ පුතේ එකින් එකට ගොඩක් දුරට සමානයි. ඒකට හේතුව ඒවා පවතින්නේ එකම කාණ්ඩයේ පවතින හේතුව තමයි එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඒ තුනේම එකම අගයක්. ඒ කියන්නේ හැම මේ මොනවාද පරමාණු මේ මූලද්‍රව්‍යයකම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක බැගින් පවතින හින්දා. හරි. ඊට පස්සේ ඊළඟට අපි කතා කළොත් අවසාන ශක්ති මට්ටමේ අඩංගු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව මූලද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදන්නේ කොහොමද කියලා කතා කරනවා ඊළඟට. මේමයි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් විතරක් තියෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? 1යි නැත්නම් 2යි 1යි නැත්නම් 2යි 8යි 1යි ඔන්න වගේ එක පවතින ඒවා තියෙනවනේ පුතේ. ඒවායත් වෙන්නේ පළමු ශක්ති නැත්නම් පළමු කාණ්ඩයට තමයි ඒවායත් වෙන්නේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන මූලද්‍රව්‍ය තියෙනවනේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙන මූලද්‍රව්‍ය තියෙනවනේ. එක්කෝ 2 නැත්නම් 2 8 2 නැත්නම් 2 8 8 2 හරි. ඒ වගේ ඒවා තියෙනවනේ. හරි. එතකොට දෙක මට එකක් මිස් වුණා. දෙකයි 2 ඊට පස්සේ 2 8 2 ඒ වගේ අවස්ථා තියෙනවනේ. ඒවා ඇවිල්ලා ඒ වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් තියෙන ඒවා දෙවෙනි කාණ්ඩයට. ඊට පස්සේ අර වගේම තමයි 3 2යි 3යි නැත්නම් 2යි 8යි 3යි ඔය වගේ ඒවා තුන්වෙනි කාණ්ඩයට. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන මූලද්‍රව්‍ය 4 වෙනි කාණ්ඩයට අයත් වෙනවා. ඊට පස්සේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන මූලද්‍රව්‍ය 5 වෙනි කාණ්ඩයට. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන කාණ්ඩ 6 වෙනි කාණ්ඩයට. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන ඒවා 7 වෙනි කාණ්ඩයට. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් හෝ ස්ථායී වින්‍යාසයක් පවතින ඒවා 8ක් තියෙන ඒවා තමයි කියන්නේ සාමාන්‍ය අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පවතිනවා නම් අපි කියනවා ස්ථායී වින්‍යාසයක් කියලා. ඒක තමයි ස්ථායී වින්‍යාසයක් කියලා කියන්නේ. එහෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පවතින මූලද්‍රව්‍ය අපි හඳුන්වනවා. ඒවා අයත් වෙන්නේ 8 වෙනි කාණ්ඩය. නැත්නම් අපි ඒකට බිඳුව කාණ්ඩය කියලා හඳුන්වනවා. හරිද? හරි. ඒතර අවසානයේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තිබ්බොත් පළවෙනි කාණ්ඩේ, දෙකක් තිබ්බොත් දෙවෙනි කාණ්ඩේ, තුනක් තිබ්බොත් තුන්වෙනි කාණ්ඩේ, හතරක් තිබ්බොත් හතරවෙනි කාණ්ඩේ, පහක් තිබ්බොත් පස්වෙනි කාණ්ඩේ, හයක් තිබ්බොත් හයවෙනි කාණ්ඩේ, හතක් තිබ්බොත් හත්වෙනි කාණ්ඩේ, අටක් තිබ්බොත් නැත්නම් ස්ථායී අවස්ථාව වුණොත් අටවෙනි කාණ්ඩේට අපි තවත් නමක් කියනවා බිඳුව කාණ්ඩය කියලා. හරි? හරි. ওই විදිහට තමයි පුතේ කාණ්ඩය තීරණය කරන්නේ. ඊට පස්සේ ඊළඟට හයිඩ්‍රජන් සිට කැල්සියම් දක්වා මූලද්‍රව්‍ය 20 ඇතුළත කාණ්ඩ ටික මොනවද? හරි. ඔන්න ඔහම තියෙනවා. පළවෙනි එක තමයි හයිඩ්‍රජන් පුතේ පරමාණු ක්‍රමාංකය 1යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1. එහෙනම් මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන තනි ඉලක්කම පමණයි. ඒකෙත් එක තියෙන්නේ. එහෙනම් එයාත් වෙන්නේ පළවෙනි කාණ්ඩෙට. ඊට පස්සේ ඊළඟට පරමාණු ක්‍රමාංකය හීලියම්ගේ 2යි. හරිද? 2යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි. හරි. පුතේ මෙහෙම කතන්දරයක් තියෙනවා.
හයිඩ්‍රජන් ඊට පස්සේ හීලියම්. හීලියම් කියන කෙනා පුතේ ඉන්නේ මොන අවස්ථාවේද? ස්ථායි අවස්ථාව. ස්ථායි අවස්ථාව කියලා කියන්නේ යම්කිසි මෝල් ද්‍රව්‍යයක් ගත්තොත් පුතේ එයාගේ තියෙන ශක්ති මට්ටමේ තනි ශක්ති මට්ටමක් තියෙන ඒකේ තියෙන්න පුළුවන් උපරිම සංඛ්‍යාවට ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන අවස්ථාවට අපි කියනවා ස්ථායී අවස්ථාව. ස්ථායී අවස්ථාව. ඒතර මේ පළවෙනි ශක්ති මට්ටමට දාලා මේ දෙකක් පිරලා තියෙනවා නම් ඔන්න ස්ථායී අවස්ථාවක්. ඊට පස්සේ ඊළඟට දෙවෙනි ශක්ති මට්ටමෙත් එහෙම පිරලා තියෙනවා නම් දැන් පළවෙනි එකේ මේකෙත් 8ක් පිරලා තියෙනවා නම් ඔහම අන්න මේකත් ස්ථායි. මේ තියෙන නියෝන්. හරි? ඔන්න ඔහම යම්කිසි ශක්ති මට්ටමක මේ ඕපන් වෙලා තියෙන ශක්ති මට්ටමක සම්පූර්ණයෙන්ම තිබිය යුතු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය පිරලා තියෙනවා නම් අපි කියනවා ස්ථායි අවස්ථාවක් කියලා. එතකොට එන්නේ එහෙම සම්පූර්ණ ශක්ති මට්ටම ඕපන් වෙලා තියෙන ශක්ති මට්ටම එකයි නම් ඒකේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට පිරලා තියෙනවා. දැන් මේ හීලියම් වල ඕපන් වෙලා තියෙන ශක්ති මට්ටම එකයි. ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිහිටලා තියෙනවා. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ තියෙන පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකයි ඒ දෙක මෙයාගේ ශක්ති මට්ටම තුළ පිහිටලා තියෙනවා. එහෙනම් එයා ස්ථායි තත්ත්වයේ ඉන්නේ. ඊළඟට මේ නියෝන් ගත්තොත් නියෝන්ගේ ශක්ති මට්ටම් දෙකක් ඕපන් වෙලා තියෙනවා. පළවෙනි ශක්ති මට්ටම පිරලා ඉවරයි, දෙකක් පිරලා ඉවරයි. දෙවෙනි ශක්ති මට්ටම 8ක් පිරලා ඉවරයි. එහෙනම් ඉතින් එයාත් ස්ථායි. ඊට පස්සේ ආගන් ගත්තොත් එයාගේ පළවෙනි ශක්ති මට්ටම දෙකක් පිරලා ඉවරයි, දෙවෙනි ශක්ති මට්ටම 8ක් පිරලා ඉවරයි, තුන්වෙනි ශක්ති මට්ටමේ 8ක් පිරලා ඉවරයි. එහෙනම් එයාත් සම්පූර්ණ ශක්ති මට්ටම් තුනේම ඕපන් වෙච්ච ශක්ති මට්ටම් තුනේම ඉලෙක්ට්‍රෝන පිරලා ඉවරයි. එයාත් ස්ථායි. ඒතර ඔය විදිහට ඔයාලා ඔයාලාගේ මූල ද්‍රව්‍ය 20 ඔය වගේ ස්ථායි මූල ද්‍රව්‍ය තුනක් තියෙනවා. ඒතර හොඳට මතක තියාගන්න හීලියම් කියන්නේ ස්ථායි මූල ද්‍රව්‍ය. මොකද එයාගේ ඕපන් වෙලා තියෙන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක පිරලා තියෙන්නේ. ඒ හින්දා පුතේ හීලියම්ගේ පරමාණු ක්‍රමාංකය 2යි. ඒ හින්දා එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි. දෙක හින්දා මෙයා අයත් වෙන දෙවනි කාණ්ඩයට කියලා ගත්තොත් වැරදි. දෙවෙනි කාණ්ඩයට කියලා ගත්තොත් ඒක වැරදි. ඒකට හේතුව මෙයා ඉන්නේ ස්ථායී අවස්ථාවේ හෝ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පවතින අවස්ථාවේ එයා අයත් වෙන්නේ මොන කාණ්ඩයටද? 8 වෙනි කාණ්ඩයට. එහෙනම් පුතේ අපි කියනවා හීලියම් අයත් වෙන්නේ 8 වෙනි කාණ්ඩයට කියලා. ඕක විතරයි වෙනස් වෙන්නේ. හොඳට මතක තියාගන්න. හීලියම් කොයි වෙලාවකවත් මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණයෙන් පිරලා තියෙන හින්දා මෙයාගේ තියෙන එක ශක්ති මට්ටමයි. ඒක තමයි අවසාන ශක්ති මට්ටම. ඒක සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිරලා තියෙනවා. ඒ හින්දා හීලියම් කොයි වෙලාවකවත් දෙවෙනි කාණ්ඩයට දාන්න බෑ. එයා ඉන්නේ ස්ථායි තත්ත්වයේ. ස්ථායි තත්ත්වයේ තියෙන මූල ද්‍රව්‍ය දාන්නේ පුතේ 8 වෙනි කාණ්ඩයට. ස්ථායි තත්ත්වය සහ 8 මේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන අවස්ථාව. ඒ කියන්නේ ඒත් ස්ථායි අවස්ථාව තමයි. එහෙනම් ස්ථායි අවස්ථාවේ පවතින මූල ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම දාන්නේ 8 වෙනි කාණ්ඩයට. එහෙනම් මෙයා වැටෙන්නේ 8 වෙනි කාණ්ඩයට. ඊට පස්සේ ලිතියම් ගත්තොත් ලිතියම්ගේ පරමාණු ක්‍රමාංකය 3යි. එහෙනම් 2යි 1යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එහෙනම් පුතේ මෙයාගේ 1යි තියෙන්නේ. එහෙනම් එයාගේ මූල ද්‍රව්‍යයත් වෙන්නේ පළවෙනි කාණ්ඩයට. බෙරිලියම් 4යි 2යි. එහෙනම් දෙවෙනි කාණ්ඩයට. ඊට පස්සේ ඊළඟට බෝරෝන් 2යි 3යි. එහෙනම් එයා තුන්වෙනි කාණ්ඩයට. කාබන් 2යි 4යි. එහෙනම් පුතේ එයා හතරවෙනි කාණ්ඩයට. නයිට්‍රජන් 2යි 5යි. එහෙනම් එයා පස්වෙනි කාණ්ඩයට. ඔක්සිජන් 2යි 6යි. එහෙනම් එයා 6 වෙනි කාණ්ඩයට. හරි. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව තමයි අපි කාණ්ඩ වලට වෙන් කළේ. අනිවාර්යෙන් මේ හීලියම් ඉන්නේ ස්ථායි අවස්ථාවේ. එහෙනම් පුතේ එයා තියෙන 8 වෙනි කාණ්ඩයට. ඊට පස්සේ ඉතුරු ටික ෆ්ලෝරීන් 9යි 2යි 7යි. එයා ඉන්නේ 7 වෙනි කාණ්ඩේ. ඔන්න නියෝන් පුතේ බලා ගන්න. නියෝන් 10යි 2යි 8යි.
එහෙනම් අවසාන ශක්ති මට්ටමේ 8 පිරීලා තියෙන්නේ. එහෙනම් 8 පිරීලා කියලා කියන්නේ කියන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ 8 පිරීලා ඉවරයි. එයාගේ නියෝන්ගේ ඕපන්ලා තියෙන ශක්ති මට්ටම් දෙකයි දෙකම හොඳටම පිරීලා තියෙන. සම්පූර්ණයෙන් පිරීලා තියෙන. පළවෙනි එකේ 2 පිරීලා, ඊවර එකේ 8 පිරීලා. එහෙනම් එයා ස්ථායි නම් පුතේ කීයද? 8 වෙනි කාණ්ඩයට අයත් වෙන්නේ නැත්නම් බිඳුව කාණ්ඩයට. සෝඩියම්ගේ ආයි 2යි 8යි 1යි. කීයද පළවෙනි කාණ්ඩේ? මැග්නීසියම් 12යි, ඒ කියන්නේ 2යි 8යි 2යි දෙවෙනි කාණ්ඩේ. ඇලුමිනියම් 13යි 2යි 8යි 3යි තුන්වෙනි කාණ්ඩේ. සිලිකන් 2යි 8යි 4යි එහෙනම් හතරවෙනි කාණ්ඩේ. ෆොස්ෆරස් 15යි 2යි 8යි 5යි පස්වෙනි කාණ්ඩේ. සල්ෆර් 16යි 2යි 8යි 6යි හයවෙනි කාණ්ඩේ. ක්ලෝරින් 17යි 2යි 8යි 7යි මේ ඊට පස්සේ හත්වෙනි කාණ්ඩේ. ඔන්න පුතේ ආගන් එයාගෙත් මේ හැම එකේම පුතේ තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තිබ්බේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඒ අවස්ථා ඒ විදිහට තිබ්බේ. ඔන්න ආගන්ක විතරක් ඔන්න 2යි පළවෙනි එකේ 2යි දෙවෙනි එකේ 8යි සහ තුන්වෙනි එකේ 8ක් පිරෙනවා සම්පූර්ණයෙන්. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමත් සම්පූර්ණයෙන් කම්ප්ලීට් වෙලා ශක්ති මට්ටම් තුනම සම්පූර්ණයෙන් කම්ප්ලීට් වෙලා තියෙනවා. එහෙනම් එයා මොකද්ද? එයා ඇවිල්ලා අපි කියනවා ස්ථායි තත්ත්වෙ නැත්නම් අපි කියනවා උච්ච වායු තත්ත්වෙටපත් වෙලා තියෙනවා. එහෙනම් පුතේ එයා ආගන් කියන්නේ ආගන් අයත් වෙන්නේ නම් 8 වෙනි කාණ්ඩයට. ඊට පස්සේ පොටෑසියම් ඉන්නවා එයා 19යි 2යි 8යි 1යි. ඒ වගේම තමයි කැල්සියම් ඉන්නවා 2යි 8යි 8යි 2යි. හරි? හරි. එහෙනම් එයා මේ පොටෑසියම් එකේ පළවෙනි කාණ්ඩයට, කැල්සියම් දෙවෙනි කාණ්ඩයට. හරි? ඔය විදිහට තමයි කාණ්ඩයන් තීරණය කරන්නේ. කොහොමද කාණ්ඩයන් තීරණය කරන්නේ? අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව තමයි ඒ කාණ්ඩය තීරණය කරන්නේ. හොඳට මතක ගන්න හීලියම්ගේ දෙක තිබ්බට එයා ස්ථායි තත්ත්වයේ පවතින හින්දා එයාව 8ට අයත් වෙනවා. එච්චරයි ඕකේ මතක තියාගන්න ඕනේ. හරි? හරි. එහෙනම් කාණ්ඩ වලට බෙදෙන්නේ කොහොමද කියලා කියව දැන් කතා කළා. ඊට කලින් ආවර්ත වලට කොහොමද බෙදෙන්නේ කියලා කතා කළා. හරි. දැන් ඕක පැහැදිලි වෙන්න ඕන හොඳට. ඉවෙයිනේ දැවැන්තම වැඩපිළිවෙල සහිත විද්‍යාව පන්තිය. විද්‍යාව කසුන් රණවක. සරල හා සුපැහැදිලි ඉගැන්වීම් රටාව. සෑම ශ්‍රේණියක් සඳහාම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. වාර විභාග සඳහා නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව. වර්ණ නිබන්ධන හා කෙටි සටහන් පෙළ. වාර විභාග හා මාසික පරීක්ෂණ. සියලු විෂය කරුණු නැවත පුනරීක්ෂණය කරන ස්පීඩ් රිවිෂන් වැඩපිළිවෙල. 6 සිට 11 ශ්‍රේණි දක්වා සියලුම පන්ති වෙනම ආවරණය වන පරිදි Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. ඔන්ලයින් පන්ති සඳහා සම්බන්ධ වීමට 075 65 56 472 අංකයට නම හා ශ්‍රේණිය WhatsApp පණිවිඩයක් මගින් යොමු කරන්න. කසුන් රණවක තාරුණ්‍යයේ විද්‍යාව බ්‍රෑන්ඩ් එක.